දැන් හරිද? තාම ආවේ නෑ කවුරු. හැබැයි අරක ගියා ඈ. ඒකේ වරට ගියා. හායි ළමයි සවුන්ඩ් එක ඔයාලට ඇහෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. ඇහෙනවද? පොඩක් ඇහෙනවද කියන්න. දැන් ඇහෙනවනේ දැන් ඇහෙනවා. මෙන්න ඉන්නවා ඔයාලගේ ඕගනයිසර්. පළවෙනි ලයිව් එකේ පොඩි කචල්ල එකක් වුණා. මේ ඉස්සෙල්ලා ලයිව් එකේ සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කියලා සමරකයි කමෙන්ට් කරලා තිබ්බා. ඊට පස්සේ ආයෙ අපි දාන්න ගත්තා. අද මේ සවුන්ඩ් වල කොපිරයිට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගණන් ගන්න බෑ ලයිව් එක මත එන්ඩ් වුණොත්. Hi, what's up? අපේ ඩීටු එකේ පෝස්ට් එක දිනන පිටිපස්සේ. මැරිච්ච කවිද කොණ්ඩේ කමලා. මැරිච්ච කවිද කොණ්ඩේ කමලා හොයන්න බෑ. Hi, what's up? කවුද දැන් මෙතන ඇවිල්ලා ඉන්න සෙට් එකකින් ඉන්නේ ලයිව් එක බලන? Danika මේ ඉන්නේ ඇල්ෆා 1 මේ මන් දැක්ක ෆේක් චැනල් එකෙන් අම්බානකට දාලා තියෙනවා ඇල්ෆා කවුද කියලා මේ තමයි පළවෙනි සීරීස් එකේ ඉස්සලාම ඇල්ෆා කැරක්ටර් කරන් කරේ අනිත් ඇල්ෆා ලාංගරේ අයිස්ක්‍රීම් බෙදනවා මෙතන ඇති අර ඉන්නේ කෝ තව ඇල්ෆා කෙනෙක් ඉන්න මේ අනිත් ඇල්ෆා ඌත් වීඩියෝ ගන්නවා හතර වටේ ඇල්ෆාලා පැට්ටව ගහලා ඉන්නේ තාපටෙන් අපේ කොටි වරණයි යට වෙනවා. ඒ මෙයාකාර ඩෙඩ්පූල් එක ගන්නවකෝ. අරක ඩෙඩ්පූල් එක දෙනවා එයාට. ඒක ලැජ්ජාවක් නේද ඔක ගන්නවා ඒක. ඔව් ඈ. ගොයිමයි.
කොයි මේ කතා කරන්න ඇවිල්ලා පළයන්කෝ හරි ඒවා මං ඔයාව ගන්නවා මේ ඉන්නේ මේ මූ තමයි ඇල්ෆා අනිත් එක ඒක කවුද බෙදන්නේ ගලවන්න එපා ඔක දාම ඉන්නවා නෑ ඔහොම දාන් ඉතින් අවුල නැහැ හොයන්න කවුද කියලා මං අල්ලන්න දෙන්න යාළුවෙක් කිව්වා ඕ හොල්ලන්න අපි මෙච්චරලා මම බෙදුවා මේ දවඩිය පෙරෙනවා එයා තමයි අයිස්ක්‍රීම් බෙදෙනෙක් කියලා දැන් ආන් අර මෝඩ කවිදුව දැම්ම දෙන එක මැරිලත් අයිස්ක්‍රීම් බෙදලා පෙන්න නරින් මෝඩ කවිද අතන ඉන්නා අර ඉන්නේ ආතෝ කූතු වෙලා අර උට මොකද්ද කරන්න කියලා තේරෙන්නේ ඒක තමයි මම කිව්වා ස්ප්‍රින්කල්ස් දාලා චොක්ලට් ගාලා දෙන්න මම කතා කරන්න චුට්ටක් වගේ ෆෑන්ස් ලත් එක්ක ඒ මම මොකෙද්ද වගේ මේ බලන්නක දාඩිය පෙරාගෙන එපා එයාලා ලැජ්ජයිලු හරි ලොකුවට ගානක් නැහැ ඒක මේකප් නෑ මාස් දාපම ඔක්කොම දියවනා හායි ඒ ළඟට කරා පේන්නේ ළඟට කරපුවම කැප ඔය වෙන්න ආන්න එක ළඟට කරා හායි හායි ඊයනේ මට මෙහෙම කැතයි මගෙන් අර ඒකට වෙන්නේ නැහැ මම වැඩ ගත්තේ මෙච්චරලා මම අද වැඩ කරලා ආවේ අන්නේ පැත්ත බලගන්න පැත්ත බලගන්න ඉවර වෙයි අවුලන්නේ පේන්නේ දැමලත් ගැන කියලා මේක කවුද අර ගාලි සීසන් 1 නෑ ඔයා ලස්සනයිලු මෙහෙම ඔව් සංගී හායි සංගීතක්කා අයියා යාය 001 සංගීතක්ක හායිලු හායි තිසරයා ඕකව ලස්සන කිව්වේ මටද මෙයාටද හායි මට කියන්නේ මට හායිලු මයි ඔයා ලස්සනයි අයියේ thank you හරි මට so pretty කියලා තියෙනවා අනේ so pretty සංගීත මේ අපේ චූටි දන්සල දන්සල අපි ක්‍රූ එක ඒ කියන්නේ දන්සල ඉන්න කට්ටිය පෙන්නම නේද මටත් දාඩිය දාලා හලෝ මේ මෝඩ මනුවලිය බලන්න මොනවද තියෙන්නේ මගේ යාළුවෙක් ඇවිල්ලා මං ගී කතා කරලා එන්නම් බයි කතා කරලා සංගීතගේ ෆෑන්ස් ඇවිල්ලා සංගීතගේ ෆෑන්ස් ඒ කලින් ලයිව් එකට කී දෙනෙක් ආවද? නෑ ලයිව් එකට කලින් කී දෙනෙක් ආවද? කලින්
කලින් ලයිව් එකේ කීයක් හිටියද? මට මතක හරි නැහැ ගානක් තිබුණේ මේක අඩු වෙනවා එකපාරට. කො මේ කීයද ඉන්නේ කොතනද බලන්න පුළුවන් 167ක් ඉන්නානේ 167යි. දැන් මෙහෙමනේ අපි නෝමල් කතා කරලා ලයිව් එක වගේ නෙමෙයිනේ නෑ නෑ මේක උඩින් උඩ යන දුවනවනේ මේක. ඉතර පිප්පිය නෑ සංගීතයක් කියනකොට ගඩි මීඩියම් එක මරාගෙන කයි හරි හරිදුර ගන්න දීලා තියෙන්නේ හරිද ආයි සංගීතයේ ෂොට්ස් උත් ගන්න හා ඔයා ඒකෙන් මේ පෝට්‍රේට් ගන්න එපා මේ පෝට්‍රේට් ගන්න මාත් කියලා දෙන්නන්නේ පටිගම ඔව් ඔව් ඔයා යන්න අන්න වීඩියෝ එක ඇඟි ඔව් ඔව් එයා දාලා තියෙන ඉස්පේ දැන් කැමරා එක දාලා තියෙන්නේ. මේ බලන්න මේක ඇදලා තියෙන විදිය හරිම මඩ ප්‍රහාර දිත් කරමින් තමයි ඒක යන ටික පෙන්වන්න ඕන එකක් ලස්සනයි. හරිම මාඳුනි පයි. ටෙන්ටෙන් මේ වැල්ල දෙතුන් පාරක්. ඒක දැනද? මේව දාලා තියෙන්නේ ආ ගැම්මට. එහෙනම් මේ මම අතෙන්ට උදා කරන්න යන්න. නෑ ඔයා විස්තර කිරීමක් කරන්න ඔයානේ මේකේ ආටිස්ට්. එහෙනම් කවුද? යමයාද ආටිස්ට්. ඔයා ඔක්කොම තරහ පිළිමාරා මේ කරලා තියෙන්නේ. මේ ලැජ්ජා මුසනික ඔක්කොම. අනේ එදා හරි එනක බලන්න දැන් මේකෙත් නෙවෙයි බලන් ඉන්නවනේ. ඔව්. ආච්චි ගිරෙද්ද? ඔයා දාන්නේ ඔයා ඔබට දාලා මං කියවන්නම්. තිසර් බ්‍රෝ නැහනේ. තිසර් බ්‍රෝ එන ගමන් on the way. ඕ තිසර ඉන්නවද? He's on the way bro. අක්කි මගේ නම කියන්නකෝ. මොකද මේ ටියානා තිසර අයියා ආවේ නැද්ද සංගීතකි? එනවා ඔයා on the way මග තාම. මේ අර පැත්තටවත් පෙන්වන්න මිනිස්සු. මෙච්චර කාලේ තිබ්බ ප්‍රශ්නයක් අද විසඳුණා. මොකද විසඳුනේ? තිසර එන ගමන්. මොකද විසඳුනේ ප්‍රශ්නේ? ආයි චතු. මගේ මහත ඈ? මගේ නමක් කියන්න. කන්කානම්ගේ. I love you. Hello sis. Hi bro. අක්කේ මගේ නම කියන්නේ LTMD මොකද මේ D room මොකද drum studio මොකද ජාන හයි මම පරක්කුද කවුද පරක්කු 2026 සසිකා කුමාරී පරක්කු නෑ තාම අයිස්ක්‍රීම් තියෙනවා එනවනම් කන්න පුළුවන් I need another sort ආයකි මගේ නම චතු කිව්වා ආයකි නම චතු සංගීතකි ලස්සනයි thank you මදු තිසර මග Hi. Alpha 13 කෝ. මේ ඉන්නේ Alpha 13. ඉන්නවා 1 2 ඉන්නවා දෙකම ඉන්නවා. තව එකක් ඉන්නවා තමයි ඇසේ. ඔර අය අයිස්ක්‍රීම් බෙදනවා. අතෙන්ට කඩිනවා ඉස්සන්න. I am sorry. එන්න හොඳට පෙන්නන්න මේ අපේ කවිද දැන් හොඳටම අපහසුතාවට පත් වෙලා ඉන්නේ. දැන් මේ වෙලාවේ මොන හරි යකින් ඇහුවොත් හොඳ වෙන එකක් කියයි හැබැයි. හේෂාන් කවිනු කර කියා ගන්න දැන් නැතිලා ඉන්නේ මං එයාව අහු කරා මගේ වැඩේ කියලා දැන් කරන්නේ. මේ වෙලාවේ. ඒක මට්ට පැටලලා තිබ්බ මං ෂේප් එකේ කවිඳුව සෙට් කරා එතෙන්ට. හොඳ වැඩේ. ඔහොම වැඩක් දෙන්න ඕනේ කවිඳුට. මේ තමයි හේෂාන් මේ පේන්නේ ඔයගොල්ලන්ට හේෂාන්. එයාත් Alpha 13 කාලයක් කරේ යා. අර දෙවෙනියා කෝල් එක. අපි චුටෙන් කෝල් එක. හොරාට ගිහලා අයිස්ක්‍රීම් දෙකක් විතර දීලා
මට නම් එපා. නොකඩවා අයිස්ක්‍රීම් කන්න. මේ අයිස්ක්‍රීම් එක විශේෂයි නේ ගොයිමයි. අයිස්ක්‍රීම් එක විශේෂයි නේ. අයිස්ක්‍රීම් එක විශේෂයි නේ අනිත් තැන් වලට වඩා මෙතන අයිස්ක්‍රීම් එක. ඇල්පට මේ ඈ තාඩියද මම ටොප් ෆෑන් ආදරේ මාත් එනවා ඇවිල්ලා අනිවාර්යෙන් කතා කරන්න සසිකා කුමාරි මාත් එනකම් අනිවාර්යෙන් ඇවිල්ලා කතා කරන්න එන්න කොයි නම් දෙන්න යනවා මේ නන්නට ඉන්න පාගය කතා කරන්න චුට්ටක් මිනිස්සුත් එක දාගෙන පෙරාගෙන ඉතින් මේකප් එක හේදිලා අතන බණින්න අපි නැතිනම් නෑ එහෙම ඉෂුව ගන්න මොකද දන්නා එතන ගිහිල්ලා මට මේක තියන් ඉන්න බෑ කොහොමද අයියේ මගේ නම කියන්නකෝ ගේමින් ආදිත්‍ය මාත් එන එපා සෙල්ෆි ඕනේ මේක නෝමල් එක යනවා අන්න එහෙම කරා read the comments මගේ නම කියන්නකෝ තේජාන් බ්‍රෝ guys 001 is here අපි යම් පිස්සෝ වගේ දැන් ඒක කරන්නේ දැන් නෑ how are you going මගේ නම කියන්නකෝ කවුද අය පාරක් දාන්න එක ගියා අසින්දු නෙත්සර hi ආයු අමිත මොකද නෙත්සර messages ටික දකින්න උදව්වක් කියන්නේ සංගීත එතන කරන්න දෙයක් නැහැ කට්ටියක් බෑලා මේ අයිස්ක්‍රීම් ටොප්ස් ගෙනල්ලා දෙන්න ඕනේ හරි බයි ඔයා ගන්න සොට් එක ගත්තද දන්නේ අයිස්ක්‍රීම් එකක් අරගෙන පොඩි එකක් පොඩි අර අයිස්ක්‍රීම් කරා මෙහෙම එනවා නම් ඔයා මෙහෙ නම් ෆෝන් එක අරන් යන්න මේ පිටින් ඔයගොල්ලෝ ලොකුයිද නෝමල් ගන්න මේ එළියෙන් යන්න කියන හරි පොඩි එකයි කවුරු හරි කවන්නේ ඉස්සෙල්ලා දෙන්නේ කියා ඒ දෙන්න නියමයට කරා වීඩියෝ එකට පෙරපොඩත් උනා ඒක කියන්න බෑ ගන්නවා දැක්කද මෙයා කිව්ව වචන මෙයා එහෙම හිටියට මෙයා මේ මොකේද මේ ප්‍රොජෙක්ට් වීඩියෝ එකේ එක එපිසෝඩ් එකේ ඉඳලා ලයින් දෙනවා මේ අර බලාකුලේ ලස්සන බලහන් මේ අපි ලයිව් එක එන් කරන්නම් ඔයාලට වීඩියෝස් දාන අපේ පේජස් වල එතකොට බලන්න පුළුවන් නේ ඕනේ නේ ආයෙ දැන් ලයිව් එක පොඩ්ඩක් තියමු හරි ඕකේ තව චුට්ටක් ඉඳලා අපි ලයිව් එක එන් කරමු නේ 137යි ඔයාට නේ මටත් හරි ආ දින්නේ තිසරයි එනකම් ලයිව් එක තියන්නකො තිසරයි එද්දි ටයිම් එකක් කියන්න බෑනේ ඒකනේ තිසර එනකොට අයිස්ක්‍රීම් ඉවරයි බාස්කට් තමයි ලෙව කන්න වෙන්නේ කෝ තිසරයි එනකම පොලිම් පෙන්නන්න ගියා අව්වෝ පොලිමේ එයාගේ යාළුවෙක් ඉඳලා එයා පෙන්නන්න ගියා Tell me my name DJ Viharanga Remix ගොවිමයි 001 ඒ ගැන පස්සේ අපි කතා කරමු එපිසෝඩ් ගැන පස්සේ කතා කරමු අපි දැන් ඉන්නේ දන්සෙල් වයිබ් එකේ
අද කියලා ඉතින්. නෑ ඒ වගේ ගොඩක් දුර නම් අවුලක් නෑ. ඇහෙනවනේ. ඒ කියන්නේ අරගේ මේ එක බැරි වෙලා හරි අඩු වුණොත් ඔයා කියන එක ඒක පොඩ්ඩක් වොලියුම් අප් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. කොපිරයිට් වැදිලා ඇති ඔල්රෙඩි. නෑ දෙකක් තුනක් ඇති ඒවා කැන්සල් මියුට් කරන්න පුළුවන් නේද? බෑ ලයිව් එකනේ. හැබැයි පුළුවන්. පුළුවන් ඒ කොටස් පුළුවන්. කොටස් පුළුවන් නේද? ඔයා කියන කොටස් ටික මියුට් කරන්න පුළුවන් නේද? පුළුවන්. මොනවද කියලාවත් දන්නේ නැහැ. හරි අහන්න තියෙන ප්‍රශ්න අහන්න. ඒක සෙල්ලම් කරන එක අද. දැන් අජයි කියලා කවුද කවිදද? මේ තිසරද? තිසරයද? තනික ඔන් කරපන්. තිසරයියේ කොහොමද ඔයා අහනවා පොඩ වීඩියෝ එකක් ගන්නකො. වීඩියෝ එකක් කරපන්. තනික ඔන් කරපන්. තිසරේ උඩගෙන දිනනවා. ලයිව් එක. මෙන්න ඉනවා තිසර මෙන්න. වතුර බෝතලක් කියනවා. අන්න එනකම. තිසර වෙන්න පොයට ඕන්න. අරගෙන පප් එකකට දාලා. අප්පඩ හිරි බසා. ආයි කියපන්. මොන ඉතින් තිසරය මෙතන නැති හින්දා අන්තර්ජාලය ඔස්සේ ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. WhatsApp පොතේ බස් එකේ ඉන්නේ තිසර. මේ ඒරෝප්ලේන් එක. ආම්මට තිසර මේ වෙනකොට ඩුබායි වලින් ඉඳන් එයාපෝට් එකට එනකම් ඩුබායි වල ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එකේ ඉන්න තිසර. බියුටිෆුල් මේ ඔයා හිම අස්සවල බියුටිෆුල් කියලා දානවා. ඌ කියන්නේ එන්නේ නැද්ද බා? නෑනේ. නෑනේ. හායි තිසර හායි කියනවා. කොහොම මැදේ මේ ඉන්නේ. දන්සල දාලා කොහෙ යන්නද? දැන් මං හිතන්නේ සෙනගට හැබැයි දැන් ළඟ පැයකට විතර ගොයිම් ඉන්නවා මේ. සෙල්ෆි ගන්න ඕන කරා. ගොයිම් ඉන්නවා. ගොයිම් බ්‍රදර්. හායි ඉන්නවා. අයියේ ප්‍රොජෙක්ට් G2 මරු. thank you. කවින්දු අයිස්ක්‍රීම් බෙදනවා. නේ තාම ඔබේ ඔක්කොම තියනවා ඔබත් තියන්නේ මේ කවිදොට වැඩක් දුන්න කොටයි නිකන් ඉන්නවා. අනිත් පැත්තට අර ඒක පෙන්නමු. බලන්න මේක දැක්කද ළමයි? තේජාන් බ්‍රෝ එනවා අයිස් එකක් කරන්න. තිසරයි ආවම ලයිව්. ඔව් තිසරයි ආවට පස්සේ අපි රෑ ලයිව් එකක් ආයෙන්න. යා 00ද හායි අයිස්ක්‍රීම් අරකට වඩා කාලා කලන් දෙමේ මත් වෙනවනේ. ඕක වහන්න කියලා වැටුණාද? මොකක් කළාලු? ෆෝන් එකත් වට්ටකට මං ඒ ටිකටම බෑක් කැම් වැඩක් නැල්ලුවා. අපේ කොඩි වන්නන බ්‍රදර්ට පොඩි කරදරයක් වෙලා. කොයිමයි? ලොකු. නම්බු ඇති ගන්න ලොකු. බින්දුව මාරු වෙන එක. බින්දුව වෙන එකට දාන්නේ. නිකන් වෙනස් කරන පොඩ්ඩක්. රැපක් යන්නේ ඒක. දැන් ලස්සනයි. දැන් දාඩිය නැහැ. ලයිව් නෑ. ලයිව් නැහැ. අර ගයියා ඉන්නවා. දැන් මෙයාව මේ යාළුවා මේ ඔයාගේ ජිම් එකේ යාළුවා නේද? මේ ඉන්නේ. අල්ලන්නේ යාගවරයන්. අතරින්ද බව. මල්ලි අන්න අර හරි ඔය මෙන්න මේ ටී-ෂර්ට් එක අන්න යාගවගේ. ඔයා අහන්නේ මේ මොකද හිතෙන එක අහන්න ඕනේ යන්න. අයිස් එක අරන් ගියා. ඔයුන්ගේ යාළුවා. අයිස් එක අරන් ගියා. මේ තිසරව ඉල්ලලා මේව කරන රැයට යාවහම ලයිව් එකක් කරන්න. ඔවනේ තිසරව අයින් කරා. මගේ කාට එමි කියන්නේ තිසර අවුනේ හැටි විතර. තිසර මාව අයින් කරපු හින්දා මම තිසර කපලා දැම්මා. සංගීත අක්කි. ගොඩිස්සා සිං ගොඩිස්සා. මොකෝ හිතන්නේ? ලැජ්ජයි ඕක අඩේ බල ලයිව් එකේ ඉන්නේ.
විශේෂයෙන් ගොයුම්ගේ ගොයුම් යා අපි ඔයින් 05 ද ගහන්නේ කීයද දාන්නවද මේක අපි බෑක් කැමුත් වලට නැල්ලු කීයද දාන්නවද 1 එකෙන් ගත්ත තවුලක් නැහැ හොඳ ෂොට්ස් ගත්තේ මොනවද මෙයාලා කමෙන්ට්ස් කියවන්න කවිඳු කෝ කවිදු බෙදරවනේ අයිස්ක්‍රීම් ඔව් කවිදු කොණ්ඩේ කවලා ආතන ඉන්නේ හොඳ වැඩේ කවිඳු අන්න කවිදු අද ගොයම්ගේ අක්කව පෙන්නමුද පෙන්නුවා මං නම් ගිහිල්ලා එයා තමා ඇත්තටම ජෙනුයින්ම මම දැක්ක ජෙනුයින් කැරක්ටර් එකක් සුපිරි කෙල්ලෙක් ඇත්තටම කියන්නේ මේ තමයි අපේ කසායි ගොයම්ගේ කරන්නේ හැමදේම one and only sister ඔව් අන්න කෙල්ලෙක් නම් ඉන්නේ ඒ වගේ තමයි ඉන්න ඕනේ එයා අක්කා ඉතින් ගොයම්ගේ තාත්තා මේ ඉන්නේ ගොයම්ගේ father මමත් ඉන්නවා අම්මා තාත්තා අක්කා තුන්දෙනා තමයි ඔය ඉන්නේ මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ ගොයිමයිගේ හයිය මේ ඉන්නේ හයිය මේ ඉන්නේ අනිත් හයිය මේ හයියවල ගොඩයි අයියවල් ගොඩයි මේ අපි හයියවල ගොඩයි කොයිද ඒක යෝගෙ කරගන්නේ නෑ ඒක ලේසි දැන් මේක හරවනකට වඩා අරක වටයක් ගන්න එක ලේසි මේ ෆෝන් එකම ගාවුනේ මනු වීඩියෝ එකකින් මනු දන්නේ අම්මා නෑ නෑ ඕක නම් මේ රිබන් එකයි පුරුල්ල නැහැ සෝං මෙතන මේ සිං කරන්න බෑනේ මොකද ගන්න බෑ මෙතන ප්ලේ කරන්න පුළුවන් මොනවද පොඩි සෝං එකක් මේක නෙමෙයි දාන්නේ ගොයිම් ගාදී නෝන එක දාන්නේ ඒක තමා පොඩි ෆෝන් දාපල්ලා ඒකත් ඇත්ත වෙයි අක්ක ලස්සනයි නදීක දනිදීකා එයාගේ ඇස් ලස්සනයි crying කවුද අඬන්නේ චා අනේ මං අඬලා පේනවද අයියා ලබන පාරක් දෙනවද ඔව් අයියා මේ පාරක් දෙනවා අපි දෙමු සිංහ හායි සංගීතක හායි නදුන් සංදීප ඒක කැම්මොන් එකේ මම channel මොකද්ද channel එකක් කරනවලු මේක channel හරිම සංගීත උත්තමාගේ live එක යා hi thank you tamasha කොමඩි enjoying the chat මොනවද මේ මම බලන්නේ සංගීත මේ ඉන්නේ මම මෙහෙ අපි මේ මේක කතා කරන්න පුළුවන් මේ බයි බූ මේ පැත්තට එන්න තරිඳු මේ තරිඳු එන්න තරිඳු කතා කරන්න මේත් අපේ ක්‍රූ එකේ ඉන්න අපේ මිහින් මෙයාලා තමයි ඉතින් සොම්බීස්ලාට එහෙම සෑහෙන සපෝට් කරදරේ මෙයාගේ ඔව් මෙයාගේ ෆෝන් එකක් කැඩිලා මේ දැන් එක වැටලා කඩාගත්තා මට හරියට දාඩියයි අද හරිලා අදක් කපාගෙන ඊයෝ මෙතන කතා කරන්නේ සංගීතක් මේ ඉන්නේ මම මේක අල්ලගන්න කවුරු හරි මට බෑලන් ඉන්න hi thanks hi සංගීතක් hi මාවත් ගන්නකො ටීම් එකට ජානු ඔඩිෂන් කෝල් කරද්දි කට්ටිය එන්න මම අනන්නේ නැහැ how is the music ඒක දාන්නේ ගොයුම් මියුසික් එක දාන්නේ මගේ නම කියන්නකෝ හසුන් කසුන් යහන් සගී සංගීත අකීස් නිම්නාදි හායි අනේ කියන්නකෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට එක දිගක ලයිව් එකක ඉන්න අමාරුයි thank you project D2 මරු කියලා තියෙනවා මොකද දාඩියක් නෙමෙයි ඒක මාර ප්‍රශ්නයක් මමලත් කැමති hi sister hi brother ගොයුම් අරන් හදාගෙන පෙන්නන්නේ ආයෙ යා පෙන්නන්නේ
ශාන්ත. කවුද ශාන්ත? ගොයම් නම් අරන් තමයි හදාගෙන තියෙන්නේ. මధు happy birthday. මනු එන්න. මේ අපේ තව කෙල්ලෙක් ඉන්නවා. යව පෙන්නන්න ඕනේ. මේ තමයි අපේ කෙල්ල. මේ අපේ කෙල්ලෙක් ඉන්නවා. මෙයාලා තමයි අපිට ෆිල්මින් වල ලොකේෂන් දෙන්නේ. ෆිල්ම් වලදී ලොකේෂන් එකයි ඒවට අපිට රෑ ඉන්නකොට තේ අර මනන් කියන බිස්කට් කෑම බීම. ඔව් සෑහෙන සපෝට් එකක් දුන්නා. මේ කොයිම්ගේ ආච්චි කෙල්ල. ඇත්තටම මාර හොඳයි. අපිට හරි ආදරෙන් බලාගත්තා. දැන් මොකටද ආවේ? අපි දැක්කම මොකක්ද මෙතෙන් දාවේ? මේ අපි ගන්න කියලා. ඒකනේ එහෙනම් ගන්නවා. එහෙනම් උඩ පෙරලම ගන්නවා. ඒකනේ. මෙයාලා හරි සපෝට් එකක් දෙනවා. මෙයා හිටියත් එක්ක මොකක් හරි ගොයිම් එපිසෝඩ් එක මොකක් හරි මේ ඩීටෝ නෙමෙයි මොකක් හරි. මේ අරයනේ. එයාද? එයා ලොකු කිරියම්ම හිටියේ මේ i001 එකේ සවුන්ඩ් එක වෙන්ඩිගෝ සවුන්ඩ් එක එනවා. මෙයාව ඉස්සරහට දාන්නම්. ලබන පාර දන්සලා දෙනවා. දෙනවා. මේ මේගොල්ලෝ අපිට ෆෑන්ස්ලා කියනවා මෙතන මේගොල්ලෝ එකකේ වහන අපි ඒවට උත්තර දීදී තමයි මේ කරන්නේ. බලමු මෙයා වෙනුවෙන් කමෙන්ට්ස් දාන්න මොනවද දාන්නේ I am so happy to see you. Thank you. මේ ඔයා තව මේක පහලට යන්න ඕනේ. අම්මට සිරි මෙයා. උඩ ඉන්නේ ගොඩක්. මිනිත් හොරින් නේ thank you. ඔයාට hearts දාලා තියෙනවා kisses දාලා තියෙනවා. කිරි කියලා දන්නවා. දන්නවනේ. ඔව්. ඩාන්සර් තියෙන්නේ පස්සේ ආලේ. ඔයාට හැමෝම ආදරේ කියනවා love you grandma ගාලා හැමෝම දානවා මේ grandma girl කියලා. ආච්චි කෙල්ල කියලා කියනවා. ළඟපාත ඉන්නවනම් ඔයාලට එන්න පුළුවන්. පස්සේ ආලෙන් highway මීරිගම highway එකට යන අතරමැද. පස්සේ ආල highway එකයි හරි මැද. ඇවිල්ලා chocolate lava chocolate දාපු ice cream එක. ඔයාට හැමෝම දානවා love you කියලා. ඔයාට මේ ආදරේ කෙල්ලේ කියලා hearts ගොඩාක් දාලා එක්කෙනෙක්. ඔව් emojis ගොඩාක් කියලා. මට පේන්නෙත් නෑ. හරි හරි ඔයාට පේන්නේ නැද්ද මම කියවනවා ඒක. කන්නඩිය නැතුව පේන්නේ. hi grandma hi මට hi කියනවා. I am හරිම හොඳයි ඇත්තටම. සුපිරි කෙල්ලෙක්. ආ කියන්නේ තාරුණ්‍ය ජීවත් වෙන අය ඉන්නේ. ඒකින් එක්කෙනෙක් නෑ. අපිට හරි ආදරේ. කොණ්ඩේ බබාගෙන බමුණෙක් වගේ කරගෙනවනේ. කවුද? මනෝද? මට දාඩියයි. ටී දාන්න කන්නේ තියන්නේ. ඔව් හරි දාඩියයි. කවිදු මොටා එනවා කවිදු. කවිදු එළියට ඇවිල්ලා. අපි යන් කවිදු දාන්න. ඔය කවිදු එම කිරියම්මගේ හරි ආදරණීය පුතෙක් ඈ. කවිදු. කවිදු නේ. මේ එන්න ඕනේ කිරියම්ම කතා කරනවා. ඔයා මාරවනස්තෙක් නේ. කිරියම්මද කතා කරන්නේ. මිනිස්සෙක් කියලා ඇවිල්ලා. ඔව් නේ. දැන් කොල්ල බිම්පාටයි. අන්න I love you කියලා. ආච්චි අම්මට. ආච්චි කෙල්ලට. ලයිට් එකක් ඇදුනා. ඊ මගේ ටිෂුස් ලයිට් එකක් ඇදුනා. මම අඳුරනවා නම් කක්කි ගොඩක්. මෙයා වඳුරන්නේ නැහැ. මෙයා වඳුරන්නේ නැහැ නේ. එයා වඳුරන්නේ නැහැ. එයා වඳුරන්නේ නැහැ අපි. දැන් පාත්තුනේ. කොහේ කොහේ ගහගෙන ගියා. වැස්සට යට වුණානේ මීයේ පෙරේදකට. අලුත් සීරියස් එකට මෙයා ලෑස්ති වෙනවා. දැන් නම් හොඳයි ඒ වුණාට නේ. දැන් හොඳයි. මේ අතන කට්ටිය ඇද්ද තරිනු? කට්ටිය ඇද්ද අතන? සපෝට් එක කොහොමද දන්නේ නැහැ නේ. නාගේ සපෝට් එක vlog එකට කෑලි ගත්තද? ගත්තනේ. නෑ ගොයුම් chat එකකින් ඉඳන් පොඩ අපි කරදර කරේ නැත්තේ. කරදර කරන්න. යනෝට කරදර කරන්න බෑ. කොහො ගොයුම් මේ ඉන්නේ? ඇහුවා. අපි ප්‍රශ්න වලට උත්තර දුන්නයි දන්නවනේ. Hi guys.
එලකිරි. කොල්ලි දාලා තියෙන්නේ. කාලේ ගාලා වීඩියෝ මේ ලයිව් එක තව චුටි එන් කරන්න හරිනේ. ඔව් දැන් විනාඩි 35 කින් 40න් අය එන් කරනවා. හරි එන් කරමු. කයි කලින් එකෙත් ගිහලානේ තියෙන්නේ පොඩි වෙලාව. මොකද කියන්නේ? දැන් කවුඩි කමස්සාර එකක කන්නේ නැහැ. එහෙමයි. අනේ අනේ ඕන් ඩියලෝ මෙතන කට්ටියක් ඉන්න අපි කට්ටිය. ඉතින් හර අතනින් ඉවරයි. ඊට පස්සේ හොට් චොක්ලට් නේ. ඉතින් මට අයිස්ක්‍රීම් ඕනේ. මන් නම් එපා මට සේම. පොඩ්ඩ අරගෙන අපි දැන් යනවා කොහොමද ඇරියද? වැහියක් නම් ආවා ගියොත් හොඳා. මගේ තැත වැරදුනා. මගේ හරි ගියේ නැහැ. මගේ ෂේප් එකේ අයිස්ක්‍රීම් එකක් ගන්න. අයිස් එකක් කාලා මේ අත බීපු ටිෂු එක තියෙන්නේ. අයිස් කෑවේ නෑ දාඩි පීලප එක. අයිස් එකක් කාලා කිව්වා මට අයිස්ක්‍රීම් දුන්නේ නෑ ආච්චි. නෑ. කවුද මොනවා කියන්නේ කියනවාකෝ. ඉතින් මට මොකද කියන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් අපුගේ ගැන දුකයි. මම මරුණක් ගැන දුකයි. ඒක ආයි ඉපදුණා ඉතින්. නැවත පුනරුත්පත්තිය. යා. සංගීත කලාසන. හැබැයි අපි කැතයිද? සංගීතාව ඉල්ලන්න එපා. හැම එකම සංගීතාව දෙන්නේ නැහැ හැම වෙලාවෙම. අපිත් ඉන්නේ. ඔව් අපිත් ඉන්නේ. ඉතර තාම ගෙදර. හරිච්ච යාළුවා ආයා. give me the phone. ගොයිම්ට දෙන්නේ නැහැ. ගොයිම්ට දෙන්නේ. කවුද ගොයිම් ගොයිම් කියන්නේ කවුද? නෝ මචන් නෝ. චෝඩි ඉතර. ඔන්ලයින් අයිස්ක්‍රීම් කන්න ක්‍රමයක් අපි ඊළඟ එකේදී බලමුනේ. අපි අඳුරන්නේ. පරිදු මල්ලි ඉන්නවා කො ළඟට. මේ මගේ යාළුවා මැරිච්ච යාළුවා. මේ අර අතිමේකේ. ඒ කියන්නේ මැරිච්ච යාළුවා කියන්නේ මේ. මෙයා තමයි එක එක හදන්නේ. ආයි ඉපදුණා. එයාගේ කටේ තියෙනවා සෑහෙන මේ සිංහල වචන ගොඩාක් හරියක්. එයාට බැලන්ස් නැහැ. එයාට දත් ගොඩාක් තියෙනවා. එයාට බැලන්ස් නැහැ. 32ක් ආයකක් වැඩි. මේ හත් එක 33යි. මේ ඉන්න දෙන්නේ අපි යනවා මේගොල්ලෝ කතා කරන්නේ. ඒ තොම්බි කෙනෙක්. ආයි සොම්බි කෙනෙක්. තොම්බි කෙනෙක්. රතචාරි මේ ලොකේෂන් ෆොටෝ ගත්තේ නැද්ද? ඔව් 2 minutes. ඔයාලට මේ කියන්න තියෙනවා ඉක්මනට කියන්න මේ අපි ලයිව් එක එන් කරන්න කියලා බැලුවේ. අපි ඊට පස්සේ අපි ලස්සන ෂෝට් වීඩියෝ ටිකක් හදලා ඔයාලට දාන්න. ඉස්සරහයි ආවට පස්සේ මේ ආයි ලයිව් එකක් එන්න. කසායි අය තමයි මේ ඉන්නේ. මේ කසායි ටීම් එක තමයි ඉන්නේ. කසායි ටීම් එක. චුට්ට අයිස්ක්‍රීම් රහයි නේද? දෙක අරන් යනවා කියලා කියන්නේ. දෙක අරන් ගියා නේද? මේ Q&A එකක් ඕන නම් කියන්න මේ ගොයිම් දන්නේ නැහැ. Q&A වීඩියෝ එකක් ඕනේ නම් කට්ටියම yes කියලා දාගෙන යන්න බෑ. කෝ අපිට ඉතින් මේ ඔන්ලයින් නම් දෙන්න විදියක් නැහැ. නුවන් සම්පත් මේ Q&A වීඩියෝ ඕන කට්ටිය yes කියලා දාන්න. අර ඉන්න පැති ඉන්නවා. හරි හැපි කොල්ලට හරි හැපි වැඩි සාර්ථකයි හිතුවට වඩා විදියද නේද? ඊට අන්න ඒක තමයි මම කිව්වේ. කට්ටිය yes කියලා දානවා. දී බලනකො yes කියලා නැහැටි. හරි Q&A එක දෙනවා Q&A එක දෙනවා. ලයිව් එකක් විදියට දාන්නේ බොයිස්. ආ පෝස්ට් අප්ඩේට් එකක් දාන්න කොමියුනිටි පෝස්ට් එකක්. ඕකේ. බයි. කොල්ලට හරිම හැපි හිතුවට වඩා විදියට වැඩි සාර්ථකයි. මේ ඇක්ටිං කරනු හොන්ඩක් කපලා අඳුරන්න. දැක්කද කීප වචනේ? මාස 3කින් ආවේ කොණ්ඩේ කපලා අඳුරන්න බෑද? හරිද වීඩියෝ ඔක්කොම ගත්තද සතුටුද ඔයාලා? තව එඩිට් කරන්න කාටද yes හරි okay guys
රැට පෝස්ට් එකක් දාලා අප්ඩේට් කරනම් ඔයාලව Q&A live එක කීයට දෙන්නේ කියලා. මල්ලියෝ මේ ඔයා ෂොට්ස් ටිකක් ගත්තනේ ආරයට. නැත්නම් මේ පස්සේ කිදිරි ගාය දන්නවනේ. පස්සේ කිදිරි ගාය දන්නවනේ. ඇත්තට මේ කවිද වල හරිම පිම්පාඩයි නේ වෙසක් එකට. වෙසක් දවස් දෙකේම සිල් අරගෙන. තව තුන සිල් ගත්තා. ඊයේ තර ගත්තා. තුන ඈ මේක තව විනාඩි දෙක තුනකින් එන්ඩ් කරනවා. ඊට පස්සේ ගහමු. ගෑවේද? ටුක්ටක් කරුල වැටෙන්නේ කරුල ටිකකුත් එපේ. ඒ තමයි ගොයිම්ගේ අක්කා. one and only sister. මේ ඉන්නේ අම්මා. Tisaraya come in. Yes. Tisaraya come in. එහෙනම් සංගීතකේ එහෙනම් අපි ලයිව් එක එන්ඩ් කරමු. ලයිව් එක අපි එන්ඩ් කරමු. ඕකේ. ලයිව් එක එන්ඩ් කරලා අපි Q&A වීඩියෝ එකක් ඉල්ලනවා කට්ටිය ලයිව් එකක් ඇවිල්ලා Q&A එකක් දෙන්න කියලා. Yes. සංගීතා is here. අපි බවුන්ට අයිස්ක්‍රීම් දෙන්න කියලා. බවුන්ට මේ මෙයාලට දුන්නා මම. මේ බවුන්ට මේ කවුරුත් යාගෙන බැලුවේ. ඇයි බලන්නේ නැතිව? පල්ලොන්ට දෙනකම් මම චෝටි කියලා ටෙස්ට් කරා. මේ කවුද මේ බවුන්ට දුන්නේ. මේ බවුන්ට අයිස්ක්‍රීම් පොඩ්ඩක් කතා කරලා යනවා ලයිව් එක එන්ඩ් කරන්න යන්නේ නෝ. මේ බවුන්ට අයිස්ක්‍රීම් දෙනවා. ඉතින් ඒකට දාගෙන අර අයිස්ක්‍රීම් ඉතුරු වෙච්ච එකට කෝන්ස් දාලා කුඩු කරලා යාලට දුන්නේ. මේ මෙයාව එහෙම අඳුරනවද මේ? තෙමු. මේ තමයි තිසරගේ ටීම් එකේ තෙමු. කාගේ මගේ එකෙන් බස් වීඩියෝ එකෙන් ගිහින් ඉන්න ලයිව් ගොන් කතා කියන්නේ නේද? මෙයා දැන් ආවේ. මේ තොය ළමයි අම්මලා දරුවෝගේ තමයි ආදරේ කට්ටියගේ. මෙයා නම් එක්කම ආච්චි නම් අපේ ආච්චි. ඔව්. මේ තමයි අපේ ආච්චි. මේ බොරුගේ සංගීතගේ ආච්චි මේ ඉන්නේ. අපේ ආච්චි. මෙයා ඇත්තටම ආදරේම මට. ඇත්තටම වැඩි සෙල්ලම් නැහැ බස්නාහිර පළාත් ලේකමුත් ඇවිල්ලා ඉන්න අයිස්ක්‍රීම් කන්න වේ. ආයි සෙල්ලම් නැහැ පේනවනේ. එහෙනම් boys and girls අපි live එක end කරමු. ඈ මොකද අපිට රැට එන්න තියෙනවනේ කුබෝඩ. Q&A එක. ගොයිම් කුබෝඩ කො. ගොයිම් කුබෝඩ නෑ. කුබෝඩට දෙන්න කියන්නේ එන් කරන්න. කොහොමද මේ කවුද? එන් කරන්න. හරි එහෙනම් ඔන්න අපි කට්ටියම ඉන්නවා live එක end කරනවා අපි. එන් කරන්න පොඩින අර නෑ තාමෙන් කරන්නේ එයා එනකන් ඉන්නවා. අර පැත්තේ ලයිට්ස් ලස්සනයි. මේ මෙලෝ රහක් නෑ මේ සිනමෝග්‍රැෆි. මේ එන්න මේ පැත්තට අල්ලන්න. ඒතකොට ලයිට්ස් එක ලස්සනයි. එන්න. ඔයාගේ. හායි අපි දැන් ලයිව් එක ඔල්රෙඩි එන් කරන්න යන්නේ දැන් එන් කරලා අපි Q&A එකට රෑසේ Q&A ලයිව් එක මොනවාද දාන්නේ? බයි බයි කියන කට්ටිය. Q&A ලයිව් එක අද රෑට අපි දානවා. ඒකට හැමෝම ජොයින් වෙන්න. අද කතා කරන්න බැරුණා. එහාට මෙහාට දිව්වා. තිසරයත් ගොඩක් වෙලාවට Q&A ලයිව් එකට අද සෙට් වෙයි. yes එහෙනම් අපි දැන් ලයිව් එක එන් කරනවා. Okay, bye. Bye. See you. මොකද? හොට් චොක්ලට් එක දාන්න